දූලාම්පූර් කියන ප්‍රදේශයේ ඊටම දුෂ්කර ගම්මානකින් තමයි මේ කතාව පටන් ගන්නෙ. ඊටම අඩු පහසුකම් යටතේ ජීවත් වෙන මේ ගමේ මිනිස්සුන්ට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි මේ ගමේ മന്ത്രി අසීම් සහ එයාගේ මල්ලි ශාන්ටෝ ඇතුළු එයාගේ මැර කණ්ඩායම එකතු වෙලා මේ ගමේ තරුණ ගෑනු ළමයි සහ කාන්තාවන් දූෂණය කිරීම. ඒ අතරේ මේ අය නීති විරෝධී වෙළඳාමුත් කරගෙන යනවා. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ 2018 දී රිලීස් වුණ සුපිරිම ඩ්‍රාමා ත්‍රිලර් මූවී එකක් වෙන ප්‍රොලොග් කියන මූවී එක. IMDb අගේ 7.3කුත් රේටින් 1700කුත් අරගන්න සමත් වුණ මේ සුපිරි මූවී එකත් සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ කතාවේ කතානායකයා වෙන්නේ බෙන්ගාලි ගුරුවරයෙක් වගේම සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන වරුන් විශ්වාස් කියන කෙනා. ඉතින් මේ විදිහට ගලාගෙන යන මේ කතාවේ ගොඩක් තැන් අපිව සංවේදී කරවනවා. ඒ වගේම කතාව අන්තිමේ අපි කොහොමවත් හිතන්නේ නැති පැත්තකට අරගෙන යනවා. ඉතින් මේ සිද්ධ වෙන දරුණු අපරාධ නවත්වන්න වරුන්ට පුළුවන් වේවිද? නැත්නම් කතාවේ අවසානයේ මොන වගේ වේවිද කියන කුතුහලයත් එක්කම අදත් මේ සුපිරි මූවී එක අන්තිම වෙනකල්ම බලන්න ආරාධනා කරනවා. ඉතින් දිගටම මේ වගේ මූවීස් බලන්න කැමති නම් මතක ඇතුව සිංහල මූවී රිවිව් YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු මූවී එකට. කතාවේ මුලින්ම පෙන්වන්නේ අපිට පොලිස් ස්ටේෂන් එකක්. එක තාත්තා කෙනෙක් Tamanගේ දුවත් එක්ක ඇවිල්ලා ඉන්නවා පැමිණිල්ලක් දාන්න. හේතුව තමයි ඊට කලින් දවසේ Tamanගේ දුවව ගමේ මැරයන් කීප දෙනෙක් අතින් දූෂණයට ලක්වීම. හැබැයි පොලිසිය නම් මේ පැමිණිල්ල බාරගන්නේ නැහැ. හැබැයි පොලිස් නිලධාරියා කියන්නේ මේ සිදුවීම වුණ ස්ථානයේ Tamanගේ පොලිස් බල ප්‍රදේශයට අයිති නැති නිසා ඒ පැමිණිල්ල බාරගන්න බැහැ කියලා. ඉතින් එහෙනම් මම මේ ගැන කොහෙටද පැමිණිලි කරන්න කියලා තාත්තා අහනකොට පොලිස් නිලධාරියා කියන්නේ ඒක මම දන්නේ නැහැ. සමහර විට ඔය කියන පැත්ත දූලාම්පූර් පොලිසියට අයිති ඇති. එයාලගෙන් අහලා බලන්න කියලා. මේ අතරේ මේ ගමේ മന്ത്രി අශීන්ගේ දේශපාලන රැස්වීමක් පැවැත්වෙනවා. අපිට පෙනෙනවා ඉස්සරහට තියෙන ඡන්දය ගැන කතා කරන අශීන් එයාලගේ පක්ෂයේ අලුත් සලකුණ විදිහට ලන්තෑරුම්ම හඳුන්වා දෙනවා. ඉතින් එතකොට එයාගේ මල්ලි ශාන්ටෝ වේදිකාවට නැගලා ඇවිත් ඉන්න මිනිස්සුන්ව චියර් අප් කරනවා. මේ අතරේ තමයි ශාන්ටෝ අයියගේ රැස්වීමෙන් පස්සේ Tamanගේ මැර කණ්ඩායමත් එක්ක සුපුරුදු තිප්පලට එන්නේ. මෙයාලා මෙතන බෝතලයකට රණ්ඩු වෙන ගමන් ඉන්නකොට එතනින් ගියපු තරුණ ගෑනු ළමයෙක්ගේ ඇඟේ වදිනවා. ඒ ගෑනු ළමයා හොඳටම බය වෙලා බලනකොට ශාන්ටෝ කියනවා මේ කෙල්ලව පැත්තකට අරන් යන්න කියලා. ශාන්ටෝ එහෙම කියපු ගමන්ම කණ්ඩායම මේ ගෑනු ළමයව එතනම ළඟ තිබුණ ගඩොල් කපන තැනකට අරගෙන යනවා. ඉතින් එදා ශාන්ටෝ ඇතුළු මේ දරුණු මැරකල්ලිය අතින් අර ගෑනු ළමයව දූෂණයට ලක් වෙනවා. ඉතින් ඊළඟ දවසේ ගමේ සභාපතිතුමත් එක්කම මේ ගෑනු ළමයාගේ තාත්තා එනවා අශීම්ව හොයාගෙන සිද්ධ වුණ කරදරය ගැන කියන්න. කොහොම හරි ඉතින් මෙයාලා මේ ගැන අශීම්ට කියනකොට එතනම ශාන්ටෝත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ තමයි අශීම් Tamanගේ මල්ලිගෙන් අහන්නේ මේ කියන ගෑනු ළමයාට මොනවා හරි කළාද කියලා. ඉතින් මේ කිසිම දෙයක් පිළිනොගන්න ශාන්ටෝ ගොඩක් අහිංසක විදිහට කියනවා මේ කියනා වගේ දෙයක් නම් මම දන්නේවත් නැහැ කියලා. ඉතින් එතකොට තමයි අශීම් කියන්නේ කවුරු හරි කෙනෙක් මේ වගේ වැඩ කරලා මගේ මල්ලිගේ පිටින් දානව ඇති. ඒ නිසා ඊට පස්සේ මේ වගේ චෝදනා කරද්දි හරියට හොයලා බලන්න කියලා. ඒ වගේම තවදුරටත් අශීම් කියනවා මගේ මල්ලි ගෑනු අයට ගරු කරන කෙනෙක්. ඒ නිසා එයා අතින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ එතනට ඇවිල්ලා හිටපු ගමේ කෙනෙක් ගොඩක් තරහින් කියනවා "ඔව් ඊට පස්සේ ඒ වගේ දේවල් සිද්ධ වෙන එකක් නැහැ. මොකද ගමේ මිනිස්සු එකතු වෙලා ඔයාව පණ පිටින් වල දාන්න උනත් බැරි නෑ" කියලා. ඉතින් Tamanගේ ගෙදරටම ඇවිල්ලා Tamanගේ අයියත් ඉස්සරහා මේ කරපු තර්ජනය එක්ක ගොඩක් කේන්ති යන ශාන්ටෝ අර මිනිස්සයාගේ බෙල්ලෙන් අල්ලගන්නවා. ඒ වෙලාවේ අශීම් මේකට මැදිහත් වෙලා මේ රණ්ඩුව නතර කරනවා. ඉතින් එදා රෑ සිද්ධ වෙන්නේ ගොඩක් අවාසනාවන්ත දෙයක්. ශාන්ටෝ කියලා කියන්නේ ලේසින් දෙයක් අමතක කරන જાතිය කෙනෙක් නෙවෙයි. පන්න පලි කරන જાතිය කෙනෙක්. ඉතින් කොහොම හරි එදා රෑ එයාට තර්ජනය කරපු කෙනාගේ ගෙදරට එන ශාන්ටෝ පාඩම් කරමින් හිටිය එයාගේ දුවව අල්ලගන්නවා. ඉතින් මේ ගෑනු ළමයාගේ තාත්තා මේ සිද්ධිය නතර කරන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. මේ අතරේ තමයි ගෑනු ළමයාගේ අම්මත් මේකට මැදිහත් වෙන්නේ. හැබැයි ශාන්ටෝගේ කණ්ඩායමේ පිරිස් බලය වැඩි නිසා අවාසනාවන්ත විදිහට Tamanගේ දුව සහ බිරිඳ මේ කණ්ඩායම අතින් දූෂණයට ලක් වෙනවා. ඒ තාත්තට බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි එදා රෑ ශාන්ටෝ එතනින් යන්නේ ඒ පවුලේ 3 දෙනාවම මරලා දාලා ගේ ඇතුළට දාලා ගෙටත් ගෙන තියලා. ඉතින් මෙන්න මේ අපරාධයේ මුළු ගමටම ගොඩක් ෂොක් එකක් වෙන නිවුස් එකක් වෙනකොට ඊළඟ දවසේ තමයි අපිට පෙන්වන්නේ අපේ කතානායකයා වෙන වරුන් මේ සිදුවීම ගැන කතා කරන්න එයාගේ කණ්ඩායම කැඳවනවා කියලා. වරුන් ඒ වෙලාවේ Tamanගේ කණ්ඩායමට කියනවා හැමදාම වගේ එක ගෑනු ළමයෙක් මේ මැරයන් අතින් කරදරයට පත් වෙනවා. දැන් ඒක පුරුද්දකට ගිහින් කියලා. මොකද මේ කියන දවසට කලින් දවසේ ශාන්ටෝගේ කණ්ඩායම විසින් දූෂණය කරපු ගෑනු ළමයෙක් තාමත් හොස්පිටල් එකේ කියලා තවදුරටත් වරුන් කියනවා. ඉතින් අපි එකතු වෙලා මේ කණ්ඩායම නැති කරලා දාමු කියලා ගමේ අය කිව්වත් වරුන්ගේ ඔළුවේ තියෙන්නේ ඊට වඩා වෙනස් අදහසක්.
වරුන් ඒ වෙලාවේ කියනවා අපි අවියායුධ අරන් සටන් කරන්න ඕනි නැහැ. කාටවත් හිංසාවක් නොවන විදිහට අපි මොලේ පාවිච්චි කරලා මේ වැඩේ කරමු කියලා. ඒකට අපිට ඕනි කරන්නේ බලය විතරයි කියලා. ඉතින් මේ වරුන්ගේ කණ්ඩායමේ එක ගෑනු ළමයෙක් ඉන්නවා දුර්ග කියලා. එයා මේ සිද්ධ වෙන දේවල් නිසා බය වෙලා ඉන්නේ. ඒ වෙලාවේ වරුන් එයා ළඟට ඇවිල්ලා කියනවා බය වෙන්න එපා. අපි කොහොම හරි මේ මැර කණ්ඩායමේ බලය අඩු කරලා ගමේ සාමාන්‍ය මිනිස්සු മന്ത്രി මත යැපෙන එක අඩු කරමු කියලා. මොකද එතකොට හැම මිනිස්සෙකුටම කොන්ද කෙරින් තියාගෙන ෂැන්ටෝට විරුද්ධව හිටගන්න පුළුවන් කියලා. මේ ප්ලෑන් එකේ පළවෙනිම ස්ටෙප් එක විදිහට ඊළඟට එයාලා යන්නේ පොලිස් ස්ටේෂන් එකට. ඒ කලින් ෂැන්ටෝ අතින් දූෂණය වුණ ගෑනු ළමයා සහ ඇගේ තාත්තත් එක්ක ඒ ගැන පැමිණිල්ලක් දාන්න. ඒත් ඉතින් සුපුරුදු උත්තරේ තමයි පොලිස් නිලධාරියාගෙන් හම්බ වෙන්නේ ඔය කියන තැන අපේ බල ප්‍රදේශයට අයිති නෑ කියලා. ඉතින් එහෙනම් කාටද අයිති කියලා වරුන් තර්ක කරනකොට මෙයා වෙන පොලිස් ස්ටේෂන් එකක නමක් කියනවා. ඊළඟට වරුන් ඒ පොලිස් ස්ටේෂන් එකට ගිහින් ඒ ගැන අහනවා. හැබැයි එතනනුත් කියන්නේ ඒක එයාලට අයිති නෑ කියලා. පොලිසිය මෙහෙම කරන්නේ අශීම්ට බය නිසා කියලා හොඳටම තේරුම් ගන්න වරුන් ඊළඟට කරන්නේ බලෙන්ම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන එක. ඉතින් මේ කතාව අතර එකපාරටම ෂැන්ටෝ එතනට එනවා. එතනදී අපිට දකින්න ලැබෙනවා දූෂණයට ලක්වුණු ගෑනු ළමයා කලබල වෙන අතරේ ෂැන්ටෝට පොලිස් නිලධාරීන් පවා ගරු කරනවා. ඒ වගේම පැමිණිල්ලත් ෂැන්ටෝ අතට දෙනවා. ඒක කියවන ෂැන්ටෝ ඊළඟ මොහොතේ වරුන්ට කියනවා එහෙනම් හැප්පිලා බලමු. ඔයාටත් ළඟදිම අපෙන් හොඳ කෑමක් හම්බ වේවි කියලා. එහෙම කියන ෂැන්ටෝ එතනින් නවතින්න නැතුව එතන හිටපු දුර්ගා ගැන කැත විදිහට කතා කරනකොට මේ දෙගොල්ලෝ අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. ඒත් වරුන් ඉක්මනින් මැදිහත් වෙලා ඒක නවත්ත ගන්නවා. ඉතින් මේ වෙලාවේ ෂැන්ටෝ වරුන්ට එතනදීම කනේ පාරක් දීලා කියනවා මේක මතක තියාගන්න මේ පටන් ගැනීම විතරයි කියලා. මේකත් ඉවසගෙනම වරුන් ෂැන්ටෝට කියනවා ඇඟේ ශක්තියනුයි සල්ලි වලුනුයි හැමදේම කරන්න බෑ. මාත් මේක අතාරින්නේ නැහැ කියලා. ඉතින් මෙතනින් පස්සේ ආරම්භ වෙන්නේ සීතල යුද්ධයක්. ඉතින් වරුන්ගේ ආයුධ වෙන්නේ ලියන කඩදාසි සහ පෑන්. එයා හදන්නේ මේ මැරයන්ගේ බලය අඩු කරන්න. ඒකට මුල් ක්‍රියාමාර්ගයක් විදිහට තමයි මේ වෙනකම් ගමට තිබුණේ නැති කරන්ට් එක ගමට අරගන්න මෙයා රජයට ලියුම් ලියන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගමට අන්තිමේදී විදුලිය හම්බ වෙනවා. මේ විදිහට වරුන් ගමට විදුලිය අරන් දුන්න එකෙන් ගමේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න හදන්නේ අශීම් කියන්නේ බලේ ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මේ අතරේ අශීම්ගේ ගෙදරට ඇවිත් ඉන්නවා එයාගේ පක්ෂ නායකයා වෙන සුකුමාර්. ඉතින් එයා කියන්නේ වරුන් කරපු මේ වැඩෙන් ඊළඟ ඡන්දයට ලොකු බලපෑමක් වෙනවා කියන එක. පක්ෂේ සංකේතයත් ලංතෑරුමක් වුණාට දැන් ගමේ කිසිම කෙනෙක් ලංතෑරුම පාවිච්චි කරන්නවත් නැහැ කියලා එයා කියනවා. මේ එකම එයා යෝජනා කරනවා කොහොම හරි ඊළඟ ඡන්දෙට කලින් ගමට හම්බුන කරන්ට් එක ගමෙන් අයින් කරන්න ඕන කියලා. මේ අතරේ තමයි ෂැන්ටෝ යෝජනා කරන්නේ මේ ප්‍රශ්නෙට මුල් වුණ වරුන්ව අයින් කරමු කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ කියලත් ෂැන්ටෝ කියනවා. වරුන් හැමදාම එයාගේ වැඩ ඉවර වෙලා ගමට එන්නේ කෝච්චියේ. ඒක දන්න නිසා ෂැන්ටෝ ප්ලෑන් කරන්නේ වරුන් ගමට එන අතරේ කෝච්චියෙන් තල්ලු කරලා මරලා දාන්න. ඊළඟට අපිට පෙන්වන්නේ පුංචි ළමයි පිරිසකට උගන්වමින් ඉන්න වරුන්ව. එතනට එන සර් කෙනෙක් අහනවා ඔයාලගේ ගමේ ප්‍රශ්නේ දැන් විසඳුණාද? ඔයා කරපු දේ මටත් ආරංචි. මට ඔයා ගැන ආඩම්බරයි කියලා. මෙතනදී වරුන් කියනවා ඒක නම් මෙහෙම තමයි. නමුත් පොලිසිය පැත්තෙන් ඒ කේස් එකට විසඳුමක් ලැබුණ නැහැ. ඒත් අපි අතාරින්නේ නැහැ කියලා. මෙතනින් පස්සේ එදා රෑ කෝච්චියේ වරුන් ගමට එනවා. ඒ අතරේ වරුන්ව කෝච්චියෙන් එළියට තල්ලු කරන්න කෙනෙක් වරුන්ව ෆලෝ කරනවා අපිට පෙන්නනවා. ඒත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද වරුන් මේ පෙට්ටියේ ඉන්න හැම කෙනෙක්ම වරුන් එක්ක හිතවත් නිසා වරුන්ට සීට් එකක් ලැබෙනවා. ඉතින් මේ ප්ලෑන් එක එදා සාර්ථක වෙන්නේ නැහැ. වරුන් ගමේ යාගේ නවාතැනට එදා රෑ එනකොට ගමේ කීප දෙනෙක් එයාව හොයාගෙන එතනට ඇවිල්ලා. මොකද එදා වරුන්ගේ පඩි දවස වරුන්ගේ අයියා වගේම දුර්ගත් එතන බලන් ඉන්න අතරේ තමන්ට ලැබුණ පඩිය අතට ගත්ත වරුන් ඒ සල්ලි එක එක්කෙනාට එක එක වැඩවලට දෙන්න පොරොන්දු වුණ ගණන් බෙදලා දෙනවා. වරුන් කරන මේ වැඩේට අයියවත් දුර්ගවත් වැඩි කැමැත්තක් නැති වුණත් එයා කරන්නේ හොඳ දෙයක් නිසා ඒ දෙන්න මුකුත් කියන්නේ නැහැ. දුර්ග වරුන්ගේ හැම වැඩකටම උදව් කරනවා වගේම වරුන් ගැන හිතේ කැමැත්තක් තියාගෙන ඉන්නේ කියලා මෙතනදී අපිට පැහැදිලි වෙනවා. කොහොම හරි එදා රෑ දුර්ගට ආපහු ගෙදර යන්න බැරි නිසා වරුන් දුර්ගව බයික් එකේ දාගෙන ගෙදරට ඇරලවන්න යනවා. දුර්ගව ගෙදරට දාලා ආපහු එන අතරමඟ වරුන්ට ඇහෙනවා ගෑනු ළමයෙක් කෑ ගහන සද්දයක්. ඉතින් මෙතනදී වෙන්නේ සුපුරුදු විදිහටම රාත්‍රියේ එළියේ හිටිය ගෑනු ළමයෙක්ව ෂැන්ටෝගේ කණ්ඩායම නොවුනත් වෙනත් කණ්ඩායමක් විසින් මෙතනට ඇදගෙන ඇවිත් වරුන් කෑ ගහගෙන එතනට ආපු නිසා ඒ ගෑනු ළමයාව දාලා අර කට්ටිය පැනලා දුවනවා. ඉතින් වරුන් අර ගෑනු ළමයාගෙන් එයාගේ ගෙදර කොහෙද කියලා අහලා එයාව ගෙදරට එක්කගෙන යනවා. ඉතින් මෙතනදී වරුන්ට තේරුම් යනවා ෂැන්ටෝගේ කණ්ඩායම කිසිම බයක් නැතුව මේ අපරාධ කරද්දි ගමේ වෙනත් තරුණ කණ්ඩායමකුත් මේ වැඩේට බැහැලා කියලා. කොහොම හරි එදා රෑ පුරාම බයික් එකෙන් වරුන් ගම පුරාම යනවා. ඒ අතරේ කණ්ඩායමක් ගෙදරකට පැනලා කරපු තවත් අපරාධයක් නවත්වන්න වරුන්ට පුළුවන් වෙනවා.
ඉතින් වරුන් තීරණය කරනවා එයා තනියම හරි මේ ගම පුරාම හැම රාත්‍රියකම මුර සංචාරයක් යන්න. ඉතින් මෙතනින් නවතින්නේ නැති වරුන් මේ ගමට සිද්ධ වෙලා තියෙන අපරාධය ගැන දිගින් දිගටම පත්තරවලට වාර්තා ලියනවා වගේම වගකිය යුතු නිලධාරීන් පවා දැනුවත් කරන්න මෙයා උත්සාහ කරනවා. ඒ අශීම් බලයේ ඉන්නකම් එයාට තනියම මේ අපරාධ වෙන එක නවත්වන්න බෑ කියලා වරුන් දන්නවා. ඒත් වරුන් මේක අතාරින්නෙත් නැහැ. ඉතින් මේ අතරේ දුර්ගා එනවා වරුන්ව බලන්න. එතනදි දුර්ගට තේරුම් යනවා වරුන්ගේ හිතේ දුර්ග ගැන කැමැත්තක් තියෙනවා කියලා. ඉතින් දුර්ගා මේ සතුටට වැස්ස වෙලාවෙම ගඟ ළඟට ඇවිල්ලා කල්පනා කරමින් ඉන්නවා වරුන් ගැන. ඔය වෙලාවේදී තමයි නොහිතපු දෙයක් සිද්ධ වෙන්නේ. මෙතනදී හරිම අවාසනාවන්ත විදිහට දුර්ගවත් චැන්ටෝ ඇතුළු කණ්ඩායම දූෂණයට ලක් කරනවා. ඉතින් එතනින් ගොඩක් වෙලාවකට පස්සේ වරුන්ට දුර්ග ගම් යූරේ ඊටම අසාධ්‍ය තත්වයෙන් වැටිලා ඉන්නවා හම්බ වෙනවා. ෂැන්ටෝ ඇතුළු කණ්ඩායම දුර්ගගේ මූණත් විකෘති වෙන තරමටම දුර්ගට පහර දීලා වද දීලා තියෙනවා කියලා අපිට පේනවා. වරුන් ඉක්මනින්ම දුර්ගව හොස්පිටල් එකට අරන් යනවා. එතනදී හොස්පිටල් එකෙන් කියනවා ගම් සභාවේ ලියුමක් එක්ක අවශ්‍ය මුදල ගෙවන තුරු හොස්පිටල් එකට ඇතුළත් කරගන්න බෑ කියලා. මේ සිදුවීමෙන් කේන්ති ගිහින් ඉන්න වරුන් එහෙම කිව්ව සේවකයාට කෑ ගහනවා මේව කාගේ නීතිද කියලා. ඒත් සේවකයාට උත්තර නැති වෙද්දි මේ සිදුවීම ඇහිලා එතනට ආපු ඩොක්ටර් කෙනෙක් දුර්ගගේ තත්ත්වය දැකලා ඉක්මනින් හොස්පිටල් එකට ඇතුළත් කරගන්නවා. මෙතනින් පස්සේ කෙලින්ම වරුන් යන්නේ අශීම්ව ගෙදරට. වරුන්ව දැකපු ගමම කෙනෙක් එයාට ගහන්න ආවත් වරුන් කියනවා මාත් ඔයාලා එක්ක ගහගන්න ආවනම් මුළු ගමම මාත් එක්ක එනවා. ඒත් දැන් මං ආවෙත් තනියම කියලා. මෙතනදී වරුන් කියනවා ඔයාලා කරපු වැරදි හදාගන්න අවස්ථා කීපයක්ම දුන්නා. ගමේ පොලිසියත් ඔයාලගේ පැත්තේ කියලා පේනවා. තව පැය 48ක් ඇතුළේ මේ කරපු දෙයට ගෙවන්න වෙයි කියලා. මෙතනදී ආයමත් අශීම්ගේ ගෝලයක් වරුන්ට ගහන්න ආවත් අශීම් මේක නවත්වන්නේ දැනටමත් වැරද්ද Taman අතේ තියාගෙන ආයෙත් පාරක් වරුන්ට කෑ ගැහුවොත් තත්ත්වය තවත් අවුල් යන නිසා. මෙතනින් පස්සේ වරුන් එයාගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා නැවත නැගිටිමු කියලා අත්පත්‍රිකා වගේක් නිර්මාණය කරනවා. මොකද එයාට මේ වැඩේට පිරිස් බලය ඕනි වෙනවා. හැබැයි ගමේ කාටවත් මේ පත්‍රිකා කියවන්න එච්චර උවමනාවක් නෑ වගේම වෙලාවකුත් නැහැ. ඒ නිසාම මේ වැඩේ අසාර්ථක වෙනව පේන නිසා වරුන් ඊළඟට ගමේ පොලේ ගහක් යට තිබුණ බංකුවකට නැගලා වැස්සෙම කතාවක් පවත්වනවා. වරුන් මෙතනදී ප්‍රශ්න කරනවා ගමේ ගෑනු ළමයි 30 දෙනෙකුට වඩා දූෂණය වුණා. ඒත් එක්කම ඔයාලා ඒක පැමිණිලි කරන්න පොලිසියට ගියාට පොලිසියෙන් ෂැන්ටෝට බය ඒවා බාරගන්නේ නැහැ. එහෙම වුණාම ඇයි ඔයාලා කිසි දෙයක් උන්නේ වගේ මේවා අතහැරලා දාන්නේ කියලා. ඒ වගේම තවත් වරුන් කියනවා අපි හැමෝම මේ වෙලාවේ එකතු වෙමු. එකතු වෙලා කැරැල්ලක් හදමු. ඒ විරෝධය ගමේ පොලිසියට නෙවෙයි ඉහළ උසාවියටම ඊට පස්සේ ගෙනියන්න පුළුවන් කියලා. වරුන් මේ විදිහට ෂැන්ටෝට විරුද්ධව කැරැල්ලක් නිර්මාණය කරනවා කියලා දැනගත්ත ෂැන්ටෝගේ කල්ලිය මෙතනට ඇවිල්ලා වරුන්ව නවත්වන්න හැදුවත් වරුන්ගේ යාළුවෝ නිකම් ඉන්නේ නැහැ. එයාලත් ෂැන්ටෝගේ අය එක්ක ගහගන්න පටන් ගන්නවා. ඒ අතරේ නවත්තන්න නැතුවම වරුන් Tamanගේ කතාව කරගෙන යනකොට මිනිස්සු එක්කෙනා දෙන්න බැගින් මෙතනට එකතු වෙලා අන්තිමේ මේ විරෝධයේ ලොකු මිනිස්සු ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් මෙතනින් පස්සේ ගමේ මිනිස්සු වරුන් එක්ක එකතු වෙලා ගමේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට දෙනවා. ඒ එක්කම සොයා බැලීම ආරම්භ වෙනවා. ඉතින් මෙතනදී අලුතින් පත් වුණ ඉහළ නිලධාරීන් මේකට මැදිහත් වෙනකොට අශීම් සුකුමාර් ඇතුළු පක්ෂ නායකයින්ටත් කරගන්න දෙයක් නැහැ. මොකද එයාලගේ කන්ටැක්ට් වලින් මේක නවත්වන්න විදිහකුත් නැහැ. මෙතනදී නිකන් ඉන්නේ නැති වරුන් මීඩියා වලිනුත් දිගින් දිගටම මේ ගැන ප්‍රචාරය කරනවා. එතකොට තමයි ෂැන්ටෝගේ මරණ තර්ජන වලට බය හැංගිලා ඉඳපු ගෑනු අය තව තවත් ඉදිරිපත් වෙලා මේ සාක්ෂි දෙන්නේ. ඒ වගේම යම්තාක් දුරට සනීප වෙලා ඉන්න දුර්ගගෙනුත් කට උත්තරයක් ගන්නවා. අන්තිමේ මේ සේරම එකතු වෙලා ෂැන්ටෝට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරන්න පුළුවන් වෙනවා. මෙතනින් පස්සේ ෂැන්ටෝ ඇතුළු කණ්ඩායමට සිරදඬුවමක් නියම වෙනවා. මොකද අලුත් පොලිස් නිලධාරියා ගෙනියන අන්තිම මොහොතේ වරුන් එතනට ඇවිත් පොතක් දීලා කියනවා ඔයා ඇඟේ හයියෙන් මාත් එක්ක හැප්පෙන්න බැලුවට මම අන්තිමේ පෑනකුයි කොලේකුයි එක්ක ඔයාව පැරද්දුවා කියලා. ඉතින් කොහොම හරි ඊළඟ දවසේ ෂැන්ටෝ ඇතුළු කණ්ඩායම බලන්න අශීම් වෙනවා. ඇවිල්ලා කියනවා බය වෙන්න එපා. ඔයාලව ඇතුළට දාපු නිලධාරියා ජයන්තව දැනටමත් මාරු කරලා යවන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලගේ දඬුවම ලිහිල් කරලා ආපහු එළියට ගන්න පුළුවන් උපරිම දේ කරනවා කියලා. මෙතනදී අශීම් හොරෙන්ම ෂැන්ටෝට ෆෝන් එකක් දෙනවා. ඉතින් එදත් වරුන් යාළුවෝ එක්ක එයාගේ වැඩ ඉවර වෙලා එනවා. වරුන් යාළුවන්ගෙන් වෙන් වෙලා එයාගේ බයික් එක අරගන්න යනකොට එයාගේ ළමයි කියලා හිතන්න පුළුවන් වයසේ තරුණයන් දෙන්නෙක් කතා කරනවා. මේ ළමයි එක කතා කරන්න වරුන් හැරෙනකොටම එක ළමයෙක් අතේ තිබුණ ගන් එකකින් වරුන්ට වෙඩි තියනවා. එතකොටම අනිත් ළමයාත් වෙඩි තියනවා. එතනදී වරුන් බිම ඇදගෙන වැටෙනවා. එතනින් පස්සේ මේ අය මෙතනින් පැන ගන්නකොට වෙඩි සද්ද ඇහුණ වරුන්ගේ යාළුවෝ මෙතනට එනවා. ඉතින් මෙතනදී ලේ පෙරාගෙන වැටිලා ඉන්න වරුන්ව හොස්පිටල් අරන් යන වටේම රැස් වුණ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලුවත් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්තිමේ අවසනාවන්ත විදිහට පපුවටම වැදුණු වෙඩි පාරක් නිසා වරුන් මෙතනදීම අවසන් ගමන් යනවා.
ඉතින් කතාවේ වීරයා ෆිල්ම් එක මැදදිම අහිමි වෙනවත් එක්කම මෙතනින් දවස් කීපයකට පස්සේ සිදුවීමක් අපිට පෙන්නනවා. ඒ තමයි ඔයාලට මතක ඇති කතාවේ මුලින්ම වරුන්ගේ යහළු ගුරුවරයෙක් හිටියා බිහාර් සර් කියලා. එයා මේ සිද්ධියත් එක්ක මේ ගමට එනවා. එදි තමයි එයා දකින්නේ වරුන් නවත්තපු සටන එතනින්ම දුර්ග පටන් අරන් කියලා. මොකද දුර්ග මේ වෙනකොට මේ අයට වරුන් එයාගේ ජීවිතේ පූජා කළේ ගමේ අය වෙනුවෙන් කියලා පැහැදිලි කරලා දෙන ගමනුයි ඉන්නේ. ඒ වගේම මේ වෙද්දිත් වරුන්ව මරපු අය කිසි කෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙත් නැහැ. ඒ නිසා තමයි දුර්ග ගමේ අයත් වරුන්ගේ යාළුවෝ එක්ක පොලිසිය ඉස්සරහා උද්ඝෝෂණයක් සංවිධානය කරන්නේ. කොහොම හරි බිහාර් මෙතන මිනිස්සු අතරේ වෙන දේවල් බලන් ඉන්නවා. එදා රෑ බිහාරව හම්බ වෙන්න වරුන්ගේ යාළුවෝ ඇවිල්ලා වරුන් ගැන කියනවා වරුන් නිතරම Tamanට වඩා ගමේ අය ගැනයි හිතුවේ කියලා. මැරෙන්න කලිනුත් ගමේ අය සනසිල්ලේ නිදාගත්තේ වරුන් ගම පුරා බයික් එකෙන් ඇවිදින්න පුරුදු වෙලා හිටිය නිසා කියලා. ඉතින් අනිවාර්යෙන්ම වරුන්ගේ මරණය පිටිපස්සේ ඉන්න ෂැන්ටෝ සහ අශීම් කියන අතරෙම දුර්ග ගමේ අය දැනුවත් කරන්න කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. ප්‍රසිද්ධ කෙනෙක් හරි නළුවෙක්ගේ හරි ගොසිප් එකක් ආවහම මේ කිසි දෙයක් ගමේ අයට මතක නැහැ. වරුන් නැති වුණ දවසේ ඉඳන් අපිට සනසීමේ ඇස් පියා ගන්න බැරි වුණත් වරුන් මරපු උන් අදටත් සනසිල්ලේ නිදා ගන්නවා කියලා කියද්දි බිහාර්ට තේරුම් යනවා මේ වෙනුවෙන් මොකක්ම හරි දෙයක් කරන්න ඕනි කියලා. කොහොම හරි පහුවදා උදේ දැනගන්න ලැබෙනවා ෂැන්ටෝ ඇතුළු කණ්ඩායම හිරෙන් නිදහස් වෙලා කියලා. මොකද ඒ අය ගම පුරාම රතිඤ්ඤ දාමින් විනෝද වෙන්න පටන් ගන්න නිසා. බිහාර් ගෙදරින් එළියට ඇවිල්ලා මේ අය දිහා බලන් ඉන්නවා. ඒ අතරේ තමයි දුර්ගා මෙතනට එන්නේ. එයාටත් මේ වෙන දේවල් කොහොමවත්ම ඉවස ගන්න බෑ. ඉතින් දුර්ගා අඬමින් අපි නීතියෙන් පිට හෙව්වට මුන්ට ඒකත් අදාළ නෑ කියද්දි බිහාර් කියන්නේ අපි මේකට මොකක් හරි කරමු කියලා. මාත් අද ඉඳන් ඔයාලා එක්ක ඉන්නවා කියලා බිහාර් මෙතනදී කියනවා. ඉතින් එදා පොලේදී බිහාර් කලින් වරුන් කළා වගේම ගහයට බංකුවට නැගලා මිනිසුන්ගේ අවධානය ගන්න කතාවක් පවත්වනවා. ඉතින් ටික වේලාවක් යද්දී ලොකු මිනිස්සු පිරිසක් මෙයාලා වටේ එකතු වෙනවා. මෙතනදී බිහාර් කියන්නේ ඔයාලා වෙනුවෙන් Tamanගේ ජීවිතේ දීපු වරුන්ව ඔයාලට මතක ඇති. දැන් එයාව මරපු අය හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා කියලා. ඉතින් ටික වේලාවකින් එයාලා මෙහාටත් ඒවි කියනවා. මේ වෙලාවේදී ෂැන්ටෝ මෙතනට ඇවිල්ලා මේ බිහාර්ගේ කතාව නිසා හොඳටම කේන්ති ගිහින් බිහාර්ව බංකුවෙන් පහලට ඇදලා ගන්නවා. ඊට පස්සේ යාට හොඳටම ගහන ෂැන්ටෝ ප්‍රසිද්ධියම බිහාර්ගේ මූණට මූත්‍රා කරනවා. ඉතින් මේ දේ එක්කම බිහාර්ගේ කතාව අහගෙන හිටිය මිනිස්සුන්ගේ මොරාල් එකත් නැති වෙලා යනවා. ඉතින් හැමෝම මේ වෙලාවේ බිහාර්ව ප්‍රතික්ෂේප කරද්දී එකම එක කෙනෙක් ඇවිල්ලා බිහාර්ව නැගිටවන්න අත දෙනවා. එයා ගමේ කෙනෙක් නොවුනත් බිහාර්ව එක්කගෙන පොලිස් ස්ටේෂන් එකට යනවා පැමිණිල්ලක් දාන්න. ඉතින් එතනට ගියාට පස්සේ පැමිණිල්ල අහපු පොලිස් නිලධාරියා කරන්නේ බිහාර්ට හොඳටම hina වෙන එක. ඒ වගේම මේ බල ප්‍රදේශයේ අයිතිය අපිට නෙවෙයි කියලා ආපහු යන්න කියනවා. මෙතනදී වෙන්නේ කවුරුත්ම බලාපොරොත්තු නොවන දෙයක්. බිහාරුත් එක්ක ආපු කෙනා අර පොලිස් නිලධාරියා ඇදලා අරගෙන හොඳටම ගහනවා. ඒ විතරක් නෙවෙයි Taman කවුද කියලාත් මේ වෙලාවේදී කියනවා. මේ සිද්ධ වෙන අපරාධ එක්ක අපරාධකාරයන්ට දඬුවම් ලැබෙන්නේ නැති වුණාම ස්පෙෂල් බ්‍රාන්ච් එකෙන් අනිමාෂ් කියන මේ නිලධාරියාව එවලා තියෙනවා. මේක දැනගන්නවත් එක්කම කර කියා ගන්න දෙයක් නැති වෙන පොලිසියට ෂැන්ටෝට විරුද්ධව මේ පැමිණිල්ල ලියා ගන්න වෙනවා. අනිමාෂ් කියන මේ ඔෆිසර්ගේ ඉන්වෙස්ටිගේෂන් එක වෙනම පැත්තකට යද්දි වරුන්ගේ සිද්ධිය ගැන කතාවක් ඇති කරන්න බිහාර්ට සහ දුර්ගට ඕන වෙනවා. මොකද වරුන්ගේ ළඟින්ම ඉඳපු අය විදිහට එයාලට වරුන්ගේ නැතිවීම ගොඩක් දැනෙනවා. ඉතින් එයාලා වරුන් ගැන කතාවක් මීඩියා වලට දෙන්න හැදුවත් වරුන්ගේ ඝාතනයෙන් ගොඩක් කල් ගෙවිලා තියෙන නිසා කවුරුත් කැමති වෙන්නේ නැහැ ඒ කතාව බාරගන්න. තවත් මේ විදිහට උත්සාහ කරලා තේරුමක් නැහැ කියන බිහාර් තේරුම් ගන්නවා වෙනස් විදිහක් හොයාගන්න ඕන කියලා. මේ අතරේ අනිමාෂ් අශීම්ගේ ගෙදරටත් එනවා. ඒකම මෙතනදී අශීම් ෂැන්ටෝ එක්ක බොන අනිමාෂ් හොඳටම වෙරි වෙලා වගේ රඟපානවා විතරක් නෙවෙයි ෂැන්ටෝට අපහාස කරන්නත් පටන් ගන්නවා. මේකට ෂැන්ටෝට කේන්ති ගියත් අශීම් එයාව නවත්වන්නේ මොකද මේ කේස් එකේදී අනිමාෂ්ව තරහ කරගත්තොත් එයාලටම අවාසි වෙන නිසා. කොහොම හරි අශීම් තවත් අනිමාෂ්ට බොන්න දෙනකොට එයාට මූත්‍රා කරන්න ඕන එළියට එක්ක යන්න කියලා අනිමාෂ් කියනවා. ඉතින් මේ වැඩේ බාරගත්ත ෂැන්ටෝ එළියට ගිහින් තාප්පයක් අයිනට ගිහින් මෙතන කරන්න කියනවා. එතකොටම අනිමාෂ්ගේ කලිසමේ තියෙන කාසියක් බිමට වැටෙනවා. එතකොට ෂැන්ටෝ ඉදිරිපත් වෙනවා ඒක අහුලලා දෙන්න. ෂැන්ටෝට මේ වෙලාවේ නැගිටින්න ලැබෙන්නේ නැහැ. වෙරිමරගාතේ ඉන්න අනිමාෂ් ෂැන්ටෝගේ මූණටම මූත්‍රා කරනවා. කොහොම හරි ඉවසීමෙන් නැගිටින ෂැන්ටෝට අනිමාෂ් කියන්නේ සමා වෙන්න ඒක එයා දැක්කේ නැතුවම කළේ කියලයි. ඇත්තටම එදා ෂැන්ටෝ බිහාර්ට කරපු දෙයට රිටර්න් එකක් තමයි අනිමාෂ් මේ දුන්නේ. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නනවා ෂැන්ටෝගේ ගෝලයෙක් එදා රෑ බයික් එකෙන් ගමන් කරමින් ඉන්න විදිහ. එකපාරටම අපිට පෙන්නනවා එයාගේ බෙල්ල කඳින් වෙන් වෙලා වැටෙනවා කියලා. පාර හරහා ඇදලා තිබ්බ කම්බියකට අහු වෙලා තියෙන්නේ කියලාත් මේත් එක්කම අපිට පෙන්නනවා. කොහොම හරි ඉතින් ෂැන්ටෝගේ ළඟම යාළුවෙක් වෙන බරුන්ගේ මේ ඝාතනයේ එක්කම ෂැන්ටෝ අශීම් එක්ක මෙතනට උදේම එනවා.
මෙතන උදේ ඉඳන් ඉන්වෙස්ටිගේෂන් කරමින් හිටිය අනිමාෂ් එතනට ඇවිල්ලා කියන්නේ බරන්ගේ ඉයර්ෆෝන් එකත් එක්ක තව ලියුමක් සාක්කුවේ තිබිලා හම්බුණා කියලා. මේ කඩදාසිය තියෙන්නේ එක්කෙනෙක් ඉවරයි තව 4 දෙනෙක් ඉතුරුයි කියලා. අනිමාෂ් ඒ අතර කියනවා ඔයාලා නේද ඔයාලගේම මේ බරුන් ඝාතනය කළේ කියලා. අනිමාෂ් විහිළුවට වගේ මෙහෙම කියද්දී අශීම් කියන්නේ අපිට එහෙම උවමනාවක් නැහැ. මේක අනිවාර්යෙන්ම කරන්න ඇත්තේ අර පිබිදීමේ සංවිධානයේ අය කියලා. මෙතනින් පස්සේ අනිමාෂ් කෙලින්ම එන්නේ මේ කියන පිබිදීමේ කණ්ඩායම හොයාගෙන. ඉතින් ඊළඟට මෙයාලගෙන් අනිමාෂ් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මෙතනදී තමයි වරුන්ගේ අයියට තරහ ගිහින් කියන්නේ වරුන් මරලා මෙච්චර දවසක් වුණා තාම යුක්තිය ඉටුනේ නැහැ. ඒත් කොහෙවත් යන රස්තියාදුකාරයෙක් මැරුවම තමයි පොලිසියත් කලබල වෙන්නේ කියලා. ඔයා කියන සේරම ඔයාට විරුද්ධව යොදවන්න පුළුවන් කියලා වරුන්ගේ අයියට අනතුරු අඟවන අනිමාෂ් ඊළඟට අහන්නේ ඔයාලා හැමෝම ඊයේ රෑ කොහෙද හිටියේ කියලා. හැමෝම තම තමන් හිටපු තැන් කිව්වට පස්සේ අනිමාෂ් ප්‍රශ්න කිරීම නවත්වලා එතනින් යනවා. මේකෙන් දවස් කීපයකට පස්සේ අශීම් ෂැන්ටෝ එක්ක ඉස්කෝලේ ප්‍රින්සිපල් හම්බ වෙන්න යනවා. ඒ ඉස්කෝලේ ඡන්ද රැසීමක් තියන්න අවසර ඉල්ලගන්න. මෙයාලා උදේ වරුවම මේකට දාගෙන තිබ්බත් ප්‍රින්සිපල් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ අතරේ බිහාර් සර් එතනට ඇවිල්ලා කියනවා ඉස්කෝලේ වෙලාවේ රැස්වීම් තියන්න බෑ. ඒක නීතිවලට පටහැනි කියලා. කොහොම නමුත් ඉතින් ෂැන්ටෝගේ බලපෑම එක්ක බිහාර් සර්ට නිහඬ වෙන්න වෙනවා වගේම ඊළඟ දවසේ උදේ ඡන්ද රැස්වීමක් පැවැත්වෙනවා. ඉතින් ඊළඟට උදේ නිවාඩු වෙලාවේ බිහාර් සර් ඉස්කෝලේ ළමයින්ට ඉස්කෝලේට එන්න කියනවා. වහලා තිබ්බ ඉස්කෝලේ ඇරලා ළමයිව ඇතුළට ගන්න හදනකොටම ලොකු කලබලයක් ඇති වෙනවා. ෂැන්ටෝ මේකට මැදිහත් වෙලා මේ වෙලාවේ ළමයි ටික ආපහු යවලා බිහාර්ටත් තර්ජනය කරනවා. මේ අතරේ අශීම් එයාගේ රැස්වීම දිගටම කරගෙන යනවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මෙතනට එන අනිමාෂ් මේ රැස්වීම නතර කරනවා. මෙතනදී ස්ටේජ් එකට නගින අනිමාෂ් මයික් එකෙන්ම අශීම්ට කියනවා ඔයාගේ මෝඩ මල්ලිගේ ප්ලෑන් නිසා ඔයාගේ ඡන්ද අඩු වෙනවා. ඉස්කෝලේ වහපු නිසා ගමේ ළමයි වගේම අම්මලත් කේන්තියෙන් ඉන්නේ කියලා. ඉතින් ඔයා මට බෝතලයක් අරන් දුන්නොත් මම මෙතනින් යන්නම්. ඒත් මං කියන එක අහලා රැස්වීම නවත්වන්න කියලා. ඉතින් අශීම් රැස්වීම නතර කරනවා වගේම අනිමාෂුත් එයාලට එකතු වුණ නිසා හැමෝම එදා හොඳ පාටි එකක් දානවා. මේ පාටියට යාළම අයිටම් ඩාන්ස් කෙනෙකුත් ගෙන්නනවා. පාටිය ඉවර වෙලා ෂැන්ටෝ මේ ගෑනු කෙනාවත් දාගෙන අශීම්ගේ වාහනයට නගිනවා ෆාම් හවුස් එකට යන්න. මේ අතර ෂැන්ටෝගේ වාහනයට ෂැන්ටෝගේ ගෝලය දෙන්නෙක් නගිනවා. අනිමාෂුත් ගෙදර යන ලෑස්ති වෙලා ඉද්දි මහා විශාල ශබ්දයක් එක්කම ෂැන්ටෝගේ වාහනය පුපුරලා යනවා. පස්සේ දවසේ උදේම අනිමාෂ්ගේ මේ ගැන පරීක්ෂණ පටන් ගන්නවා. ඒ වාහනේත් කවුරු හරි කොලයක් කලවලා තියෙනවා තවත් දෙන්නෙක් ඉතුරුයි කියලා. කවුරු හරි කෙනෙක් ෂැන්ටෝගේ කණ්ඩායම හිතාමතාම ඉලක්ක කරනවා කියලා අනිමාෂ්ට තේරුම් යනවා. එයාට හොයාගන්න ලැබෙනවා වාහනේ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ කරලා තිබිලා කියලා. ඉතින් එදා දවාලේ ෂැන්ටෝගේ කණ්ඩායම වාහනයකින් නීති විරෝධීව බඩු වගයක් ගෙනියනවා අනිමාෂ්ට අහු වෙනවා. ඉතින් මේකෙදි අනිමාෂ්ට පුළුවන් වෙනවා ඇතුළට එලියෙන් අරන් නෙමින් තිබුණ අවි ආයුධ විශාල ප්‍රමාණයක් හොයාගන්න. මොකද ෂැන්ටෝ එයාලගේ ජීවිත තර්ජනය නිසා තමයි මෙහෙම ආයුධ ගෙන්නන්නේ. ඒත් මෙතනදී අනිමාෂ් ඒ ආයුධ සේරම එයාගේ බාරයට ගන්නවා. ඒ වගේම තවමත් ෂැන්ටෝගේ පැත්ත කියලා පෙන්වන්න පොලිස් ආරක්ෂාව දෙන්නම් කියනවා. ඒ අතරදී එදා රෑ ෂැන්ටෝගේ කණ්ඩායමේ තව කෙනෙක් ගෑනු කෙනෙක් දැකලා එයාගේ පස්සෙන් යන්න ගන්නවා. මේ ගෑනු කෙනා කැලේ ඇතුළටම යනවා. ඉතින් ෂැන්ටෝගේ ගෝලයාත් ඒ පස්සෙන්ම යනවා. ඒත් අන්තිමේ අපිට පෙන්නනවා ඒ ගෑනු කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම මේ කෙනා පිටිපස්සෙන් ඇවිල්ලා ෂැන්ටෝගේ ගෝලයාගේ රහස් ප්‍රදේශයට පිහින්න අනිනවා. මේ සිදුවීමෙන් වැඩි වේලාවක් යන්න කලින් ෂැන්ටෝට කෝල් එකක් එනවා. ඒකෙදි වරුන් කියලා තමන්ව හඳුන්ව ගන්න කෙනෙක් කියනවා ඊළඟට ඉන්නේ ඔයා තමයි කියලා. මෙතනදී ෂැන්ටෝ හොඳටම කලබල වෙනවා. එදා උදේම ෂැන්ටෝගේ ආරක්ෂාවට පොලිසියේ අය එනවා. ඇවිත් එයාලත් කියන්නේ මේ ගමේ ඔයාලට මෙහෙම කරන්න තරම් කවුරුත් නැහනේ. වරුන්ගේ අවතාරය සැරිසරනවා ඇති කියලා. ඉතින් එදා උදේ අනිමාෂ් තමන්ගේ නැවතිලා ඉන්න ටෙන්ට් එක ළඟ රෙදි වනමින් ඉන්නවා. එතකොට යාට තේරුම් යනවා රෙදිවැල වගේම කම්බියකින් තමයි එදා බරුන්ගේ බෙල්ල කපලා ඝාතනය කරන්න ඇත්තේ කියලා. ඒක නිසා ආයෙත් පාරක් මේ සිද්ධිය වුණ ස්ථානය පරීක්ෂා කරන අනිමාෂ්ට කම්බිය ගැට ගැව්වා කියලා හිතන්න පුළුවන් විදිහේ කම්බි කෑල්ලක් ගහක කුරුළු කූඩුවක තිබිලා හම්බ වෙනවා. මෙතනින් පාසල් ගිහින් ආපහු යමින් ඉන්න බිහාර්ව දකින අනිමාෂ් එයාවත් නවත්තගෙන කම්බිය ගැන කියනවා. මේ වෙලාවේ බිහාර ටිකක් බය වෙනවා. අනිමාෂ් තවදුරටත් කියනවා කාටවත් ෂැන්ටෝව මරන්න දෙන්නේ නැහැ. මොකද අශීම් මට උසස් වීමක් දෙනවා කියලා කතා කරලායි තියෙන්නේ කියලා. ඉතින් දිගින් දිගටම මේ කම්බිය ගැන හොයලා බලන අනිමාෂ්ට හොයාගන්න ලැබෙනවා මේක වයරින් වැඩවලට පාවිච්චි කරන කම්බියක් වුණත් ඒ ගමේ කරන්ට් නොතිබුණ ප්‍රශ්න නිසා තාමත් මේ ගමේ කම්බි විකුණන්නේ නැහැ කියලා. මේකත් එක්ක අනිමාෂ්ගේ සැකේ එක පැත්තකට යොමු වෙනවා. මෙයා ඉස්කෝලේට ගිහින් පරීක්ෂාවක් කරනවා. එතකොට තමයි එයාට දකින්න ලැබෙන්නේ මේ જાතියේ කම්බියක් පාවිච්චි කරන ගමන් බිහාර් සයන්ස් ප්‍රැක්ටිකල් එකක් කරනවා කියලා. ඉතින් මේ හැමදේමත් එක්ක අනිමාෂ්ට තේරුම් යනවා මේ දේවල් පිටිපස්සේ ඉන්නේ බිහාර් කියලා. ඒත් බිහාර්ට ඒක අඟවන්නේ නැති අනිමාෂ් ඉස්කෝලෙන් පස්සේ බිහාර්වත් බයික් එකේ දාගෙන ආපහු ගමට යන ගමන් ඉන්නවා.
මේ අතරේ අනිමාෂ් බිහාරට කියනවා ෂැන්ටව එයා ආරක්ෂා කරනවා කියලා. මේ කතාබහත් එක්කම බිහාර් මගින් බහිනවා. මොකද දුර්ගා ඇතුළු යාළුවෝ කණ්ඩායමම ගමේ සංස්කෘතික උත්සවයක් වෙනුවෙන් නාට්‍යයක් කරන්න ඉන්නවා. ඒකට රිහර්සල් කරන තැන තමයි නතර වෙන්නේ. මෙතනින් පස්සේ දවසේ රෑ ගමේ නාට්‍ය පටන් ගන්නවා. මෙතනදී ආරාධිත අමුත්ව විදිහට අශීම් සහ ෂැන්ටෝ පොලිස් ආරක්ෂාව යටතේ ඇවිල්ලා ඉන්නවා. අද මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා තේරුම් යන අනිමාෂුත් මෙතනට ඇවිත් ඉන්නවා. මෙතනදී නාට්‍ය ටික දුරක් යද්දී අමුතු සිදුවීමක් වෙනවා. නාට්‍යයේ යක්ෂයෙකුට ඇඳලා හිටිය මිනිස්සෙක් එකපාරටම ෂැන්ටෝ ළඟට පැනලා ෂැන්ටෝව පුටුවෙන් ඇදලා අරගෙන උස්ස ගන්නවා. හැම කෙනෙක්ම බය වෙනකොට ෂැන්ටෝව Tamanගේ දන හිසේ ගහන යක්ෂ මිනිහා එයාගේ බඩමැද්දෙන් කපලා ෂැන්ටෝව මෙතනම මරලා දානවා. මේ කලබල අතරේ මෙතනට එන අනිමාෂ් මේ යක්ෂ මිනිහව ඇදගෙන පැත්තකට යනවා. වෙස්මුණ ගැලවුවට පස්සේ අපිට දැනගන්න ලැබෙනවා ඒ වෙන කවුරුවත් නෙවෙයි බිහාර් බව. ඉතින් අනිමාෂ් කිසිම සද්දයක් නොකර බිහාර්ව දාගෙන බයික් එකේ ගොඩක් දුර කාන්තාරයකට මුළු රෑ පුරාම ගමන් කරනවා. පහුවදා උදේ බිහාර් එක්ක ඒ කාන්තාරේ මැදට එන අනිමාෂ් බිහාර්ගේ ඔළුවට තුවක්කුව දික් කරලා අහනවා මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කියලා. බිහාර් කියන්නේ මට කියලා කියන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේම කලින් අයව මැරුවෙත් මම. ඔයා අද මාව මැරුවට වැඩක් නැහැ. මොකද මං වෙනුවට දුර්ගා ඉන්නවා. ඒ වගේම මෙතනින් පස්සෙත් මන් වගේ අය තව 100,000 ගුණයක් ඉපදෙනවා. දැන් ඉතින් ඔයාට මාව මරන්න පුළුවන්. මොකද මම මේ දේවල් වෙනවා කියලා දැනගෙනමයි මේ දේවල් කළේ කියලා. මෙතනදි තුවක්කුව පහත දාන අනිමාෂ් මමත් ඔයාව මරන්න ප්ලෑන් කළේ නෑ කියමින් බයික් එකේ නැගලා බිහාර්ව කාන්තාරේ තනි කරලා ආපහු යන ගමන් මේ සුපිරි මූවි එකත් අවසන් වෙනවා. ඉතින් තවත් කෙනෙකුට දුකක් දෙන ගමන් සතුටු වෙන්න පුරුදු වුණ ෂැන්ටෝට අවසානයේ හරිම බිහිසුණු ඉරණමක් අත්තුණා. ඉතින් මේ විදියට අවසන් වෙන මේ මූවි එක වගේම තවත් මේ වගේම සුපිරි මූවි එකකින් හම්බ වෙනක ඔයාලා හැමෝටම සුබ දවසක්.